සැම දෙනාටම සුබ දවසක් වේවා. අද මම බලාපොරොත්තු වෙන්නේ කටිනය පිළිබඳව. කටිනය ආරම්භ වෙච්ච ආකාරය, වස්වැසීම් ආදී කාරණාවන් පිළිබඳව පුංචි පැහැදිලි කිරීමක් සිද්ධ කිරීම. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පළවෙනි 69 අමතලා දේශනා කරන්න හැම වෙලේම ඉන්දියාවේ සියලු ප්‍රදේශවලට ගිහිල්ලා මේ ධර්මය ප්‍රචාරය කරන්න, ධර්මය දේශනා කරන්න, මිනිසුන්ට යහපත කියා දෙන්න කියලා. ඉතින් අපි දන්නවා ලංකාව වගේ නෙමෙයි ඉන්දියාව කියන රට ගත්තොත් එහෙම එක එක ඍතු තියෙනවා. සීත ඍතු, ගිම්හාන ඍතු, වසන්ත ඍතු, සරත් ඍතුව ආදී ඍතු බොහෝමයක් තියෙනවා. ඉතින් අනෙකුත් නිගණ්ඨාදී ශ්‍රාවකයන් බුදුහාමුදුරන්ට චෝදනා කරනවා, බුදුහාමුදුරනේ වස් කාලයේදී කුරුල්ලෙක්වත් කොහේවත් යන්නේ නැහැ. අනෙක් ශ්‍රාවකින්වත් කොහෙන්වත් යන්නේ නැහැ. හැබැයි ඔබ වහන්සේලාගේ ශ්‍රාවකයෝ හැමතැනම ඇවිදලා පුංචි පුංචි පැලෑටි විනාශ කරනවා. පුංචි පුංචි සත්තු මරණයට පත් කරනවා කියලා බුදුහාමුදුරන්ට චෝදනා කරනවා. ඒ අවස්ථාවේදී තමයි පින්වත්නි පළවෙනියට බුදුහාමුදුරුව ශික්ෂාවක් පනවනවා අනුජානාමි භික්කවේ වස්සං උපගන්තුම් කියලා. ඉතින් භික්ෂූන් වහන්සේලාට මේ වස් එළඹිය යුතු කාලයයි කියලා බුදුහාමුදුරුව අනුශාසනා අවවාද සිද්ධ කරනවා. ඉතින් මේ වස් වැසීමත් කාල දෙකකට සිද්ධ කරන්න පුළුවන්. මේ අය අහලා ඇති පෙරවස් හා පසුවස් කියලා. ඉතින් පෙරවස් කියන්නේ ඇසළ මාසයෙන් ආරම්භ කරන වස් සමාදානය ආරම්භ කරනවා. ඒ වගේම වප්පුර පසළොස්වක පොහොය දිනේදී ඒක අවසන් කරනවා. මේ අය තම තමන්ගේ පන්සල් වලට ගිහිල්ලා ඇසළ මාසයේ වප්පුර පසළොස්ව පොහොය දිනේදී ඒ තමන්ගේ පන්සලේ වැඩ ඉන්න උපසම්පදා හාමුදුරුවන්ට වසණ්ඩ කියලා ආරාධනා කරලා සංකේතයක් වශයෙන් අපි දැහැත් ගොටු ආදී දේවල් පූජා කරන්නට යෙදෙනවා. හැබැයි පින්වත්නි වස් වැසීම ආරම්භ කරන්නේ පහුවෙන්දා දවසේ උදෑසන කාලය තුලදී තමන් වසන විහාරස්ථානයේ තමන්ගේ කාමරේ හරි එහෙම නැත්නම් බුද්ධ මන්දිරේ හරි වෙනත් ස්ථානයක ඉඳන් ඒ භික්ෂූන් වහන්සේලා තමන්ටම අදිෂ්ඨානයක් කරනවා ඉමස්මින් විහාරේ ඉමන් තේමාසං වස්සං උපේමි කියලා. මේ විහාරස්ථානයේ මේ 3 මාසයේ මුළුල්ලේම මම වස් සමාදන් වෙනවා, වස් ආරක්ෂා කරනවා කියලා ඒ භික්ෂූන් වහන්සේලා තමන්ටම පොරොන්දුවක් ලබා දෙනවා. එහෙම තමයි වස් සමාදන් වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ වස් සමාදන් වෙනවා කියන එක අපින්වද මේ අය දකින්නවාට වඩා ලොකු දෙයක් එතන තියෙනවා. මොකද භික්ෂුන් වහන්සේ කෙනෙක් වස් කඩන්න නැතුව එහෙම නැත්නම් ඡේදණයට පත් කරන්න නැතුව ආරක්ෂා කළ යුතු වෙනවා 3 මාසයක් මුළුල්ලේ. ඉතින් වස් කැඩෙන අවස්ථාවල් තියෙනවා. අපි දන්නවා විනය නීති රීති වලට අනුව දවස් 6යි භික්ෂුන් වහන්සේ කෙනෙක්ට තමන් වස්වසප ස්ථානයෙන් බැහැර වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. දින 6 ඉක්මලා ගියොත් ඒ හාමුදුරුවන්ගේ වස් ඡේදණයට වස් කැඩෙනවා. ඒ වගේම සිහියෙන් යුක්තව ඒ කටයුතු සිද්ධ කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් වස් කැඩුනොත් එහෙම විහාරස්ථානයක ඉන්න හාමුදුරු කෙනෙක්ගේ ඒක හාමුදුරු කෙනෙක් වුණොත් පින්වත්නි මේ අයට ආයේ කටින චීවර පූජා පින්කම සිද්ධ කරන්න හැකියාවක් ශක්තියක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ භික්ෂුන් වහන්සේලාත් ඒක දිවි හිමියෙන් ආරක්ෂා කරනවා. ඒ වගේ මේ අය වැඩියෙන්ම චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසයෙන්ම වැඩියෙන් උපස්ථානාදී දේවල් කරනවා. සම්මත විවාහරෙත් අපි අහලා තියෙනවා වෙන කාලවලට වඩා වස් කාලයේ පින්කමක් සිද්ධ කරොත් ආනිසංස මහත්ඵල මානිසංස වෙනවා කියලා. ඉතින් ඒකට හේතුව තමයි පින්වත්නි ඒ කාලේ භික්ෂුන් වහන්සේලා දායක පින්වතුන් කියන දෙපාර්ශ්වයේම සිත කය වචනය කියන තුන්දොර සංවර කරගෙන මෙහෙවාගෙන තමයි ඒ කටයුතු සිද්ධ කරන්නට යෙදෙන්නේ.
ඒ වගේම තමයි වස්වසීමට කලින් පින්වත්නි භික්ෂූන් වහන්සේලාට අයිති පෝය ගයක් තියෙනවා. පෝය සීමාවක් පනවනවා. එහෙම පනවලා ඒ ප්‍රදේශයේම ඉන්න හාමුදුරුවෝ උපසම්පදා හාමුදුරුවලා එම විහාරස්ථානයේ තියෙන පෝය සීමාවට රැස් වෙනවා. රැස් වුණාට පස්සේ පින්වත්නි මුලින්ම තමන්ගේ තිබ්බ පුංචි අඩුපාඩු තමන් දෙදෙනෙක් වශයෙන් දේශනා කරවාගෙන පාරිශුද්ධියටපත් වෙනවා. ඊට පස්සේ ඒ ඉන්න වැඩිමාළු හාමුදුරුවන්ගේ ඉඳන් අපි දන්නවා එහෙම වයස බලන්නේ උපසම්පදා වෙච්ච නැත්නම් වස් කාලයේ ගත කරපු ප්‍රමාණයට අනුව. අපි හිතමුකෝ වස් කාලේ 50ක් ගත කරපු හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා. එයා තමයි පළවෙනියට ඉන්නේ. ඒවා දෙවෙනියට ඉන්නවා කියලා 46ක් ගත කරපු. එයා තමයි දෙවෙනිය. ඔය විදියට වාඩි වෙනවා. ඒ වගේම බාලම කෙනා අඩුම වස් තියෙන හාමුදුරු මොකද කරන්නේ? අර තියෙන මල් පහන් සෝන්දුන් දැහැත් ගිලම්පස ආදී දේවල් මේ ඉන්න අර හාමුදුරට අත ගස්සනවා. ඉතින් අත ගැස්සුවාට පස්සේ ආයි ඒ හාමුදුරුවෝ වාඩි වෙලා අවශ්‍ය කරන විනය සූත්‍ර ආදී සජ්ජායනා කරනවා. ඉතින් ඒ විදියට කරලා තමයි පින්වත්නි වස්ත්‍රසීම ආරම්භ කරගැනීම හාමුදුරන් වහන්සේලා සිද්ධ කරනු ලබන්නේ. ඉතින් ඒ වගේම තමයි පින්වත්නි වස්වාසය අවසන් කරන්න පුළුවන් වප් පුරපසළොස්වක පොහොය දිනේදී ඇසල පෝයේ වස් සමාදන් වෙච්ච හාමුදුරුවලට යම්කිසි හාමුදුරු කෙනෙක්ට ඇසල පෝයේදී වස් සමාදන් වෙන්න බැරි වුණොත් බුදුරජාණන් වහන්සේ ඊළඟ පෝය නිකිණි පෝය ලබා දෙනවා ඒ හාමුදුරුවන්ට වස් සමාදන් වෙන්න. ඒ වගේම වස් අවසානීය සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා ඉල් පුරපසළොස්වක පොහොය දිනයේ දවසේදී. ඉතින් අපි දන්නවා වප්පුර පසළොස්වක පොහොය දවසේ ඉඳන් සෑම විහාරස්ථානයකම ඒ වස් කටයුතු වලට සමගාමීව ඒ කටින චීවර පූජා ආදී දේවල් සිද්ධ කරන්න යෙදෙනවා. ඉතින් අපේ උපාසක අම්මලා ආදී සියලු දෙනාම ලොකු කුඩා හැම දෙනාම වැඩියෙන්ම කැමති හැම නැත්නම් පින්වත්නි වැඩියෙන්ම මහන්සි වෙන පින්කම තමයි අපි ආසාවෙන්ම සහ සම්බන්ධ වෙන පින්කම තමයි කටින චීවර පූජා පින්කම කියන්නේ. මේ පින්කමදී පින්වත්නි අපි බාහිර බලපෑම සලකන්නේ නැහැ. ඉතින් මම දැකලා තියෙනවා බොහෝ විට මේ කටින චීවර පෙරහැර යද්දී ගොඩාක් වෙලාවට ඒ වැස්සට අහු වෙලා අපි පුංචි දරුවගේ ඉඳන් තෙමිලා ඉද්දි ඒව සලකන්නේ නැතුව නටලා ඒ තියෙන ශ්‍රද්ධාවේ පුංචි දරුවගේ ඉඳන් වැඩිහිටිය දක්වාම ඒවා ඒ ආකාරයට කටයුතු සිද්ධ කරන්නට යෙදෙනවා. ඉතින් වස්වාසය කරපු හාමුදුරු කෙනෙක්ට ලැබෙන පිරිකර තමයි පින්වත්නි මේ කටින චීවරය කියන්නේ. ඉතින් මේ කටින චීවරය කියන එකත් ආරම්භ වුණේ බුදුහාමුදුරන්ගේ කාලේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉන්න හාමුදුරුලා ටික පාවා නුවර ඉඳන් බුදුහාමුදුරුවෝ බැහැ දකින්න සවැත් නුවර කරා ගමන් කරනවා. අපි දන්නවා ඒ කාලේ පයින්ම තමයි දුර බැහැර ගමන් කරන්න සිද්ධ වෙන්නේ කොච්චර දුෂ්කර වුණා. ඉතින් මේ හාමුදුරුවෝ මේ ගමන ආරම්භ කරන්නේ පින්වත්නි ජනවාරි පෙබරවාරි වගේ කාලෙදී. හැබැයි අතරමඟදී මේ හාමුදුරුවන්ට වස් කාලය ලැබෙනවා. ඉතින් බුදුහාමුදුරන්ගේ නියමය අනුව ආයි කොහේවත් යන්න විදියක් ලැබෙන්නේ නැහැ. මේ හාමුදුරුවන්ට වස් කාලය ගත කරන්නට සිද්ධ වෙනවා එතනම තියෙන විහාරස්ථානවල. ඉතින් මේ හාමුදුරුවෝ 3 මාසෙ මෙතනට ඉඳගෙන වස් සමාදන් වීම ආදී කටයුතු සිද්ධ කරලා වස් පවාරණය සිද්ධ කරනවා. ඉතින් වස් පවාරණය සිද්ධ කරලා ආයි නැවත බුදුහාමුදුරු බැහැ දැකීමේ ශ්‍රද්ධාව ඇතිව ආයි ගමන් ආරම්භනවා. ඉතින් ඒ වෙද්දි පාරවල් කැඩිලා වතුර පිරීලා හැබැයි වැස්ස අඩු වෙලා නැහැ ඒ වගේම තියෙනවා. ඉතින් මේ හාමුදුරුවෝ තෙමි තෙමිම තමයි පින්වත්නි එන්නේ. කොච්චර දුෂ්කර වුණත් තියෙන්නේ එක සිවුරයි. ඒ සිවුරත් හොඳටම තෙත බරිත වෙලා හැබැයි බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරන ස්ථානයටම එනවා. ආවට පස්සේ අහනවා ඇයි මේ වැස්සෙම ආවේ කියලා. ඊට පස්සේ මේ හාමුදුරුවෝ පවසනවා බුදුහාමුදුරනේ අපි ආවේ අහවල් කාලේ හැබැයි අපිට වස්වසණ්ඩ සිද්ධ වුණා. ඊට පස්සෙත් මේ වැස්සේ නැවතිල්ලක් නැහැ බොහාන්සේ දකින්න ඕන කියන අදහසින් තමයි අපි මෙහෙම ගමන් කරේ කියලා මේ හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. ඉතින් අවස්ථාවේදී බුදුහාමුදුරන්ට ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. ඉතින් මේ හාමුදුරුවන්ට තියෙන එක සිවුරයි පනවලා තියෙන.
ඉතින් බුදුහාමුදුරු කල්පනා කරනවා මේ හාමුදුරුලට තවත් සිවුරක් තිබ්බනම් එහෙම කොච්චර වටිනවාද? එහෙම වුණා නම් අර තියෙන තෙත බරිත සිවුර පිරිසිදු කරලා තවත් අලුත් සිවුරක් ඇඳගන්න තිබුණානේ කියලා එහෙම බුදුහාමුදුරු කල්පනා කරනවා. ඉතින් ඒ වෙලේ තමයි පින්වත්නි මේ කටින චීවරය කියන එක බුදුහාමුදුරුව හඳුන්වා දෙන්නේ පවරන්නේ. ඉතින් ඒ වෙලේ බුදුහාමුදුර ප්‍රකාශ කරනවා වස්වාසය කරන භික්ෂූන් වහන්සේ කෙනෙක්ට මේ කටින චීවරය පිළිගැනීමට මම අනුදැන වදාරනවා කියලා. එතකොට පින්වත්නි තියෙන සිවුරට අමතර තියෙන සිවුර තමයි අපි ඔය කියන කටින චීවරය බවට පත් වෙන්නේ. ඉතින් අපි දන්නවා අපේ ලංකාවේ විහාරස්ථානවල මේ කටින චීවර පූජා පින්කම ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සිද්ධ කරන්නට යෙදෙනවා. ඉතින් බුද්ධ නීතියට අනුව පින්වත්නි ඒ කටින දුස්සයක් තමයි දායකත්වයේ දරන ගෙයින් ගෙයට වඩම්මන. ඉතින් දුස්සයක් කියන්නේ පින්වත්නි රෙද්දක්. සුදු රෙද්දක් හැබැයි සිවුරක් විදියට මහන්න පුළුවන් දුස්සයක් තමයි ගෙයින් ගෙයට වැඩම කරන්නේ. එහෙම වැඩම කරලා කටින පින්කම තියෙන දවසට කලින් දවසේ රාත්‍රී කාලේ ඒ බාර නිවසේ සිට ආයි පෙරහැරකින්ම ආයි ඒ කටින දුස්සය වඩම්මාගෙන එනවා. ඉතින් වඩම්මාගෙන නීතියක් තියෙනවා පින්වත්නි. ඒ තමයි හිරු උදාවට පෙර. ඒ කියන්නේ රාත්‍රී කාලේ පාන්දර ගමන් ආරම්භුවට හිරු උදාව වෙද්දී පන්සලේ තියෙන ඒ දුස්සය තිබිය යුතුයි. එහෙම තමයි අපේ අය පෙරහැරේ එන්නේ. එහෙම ඇවිල්ලා ඊට පස්සේ ආයි ඒක පන්සලේ ඉන්න නායක හාමුදුරන්ට බාර දෙනවා. හාමුදුරුවනේ මේක අපිට සිවුරක් වශයෙන් සකස් කරලා දෙන්න මහා සංඝරත්නයට පූජා කරන්න කියලා. ඊට පස්සේ ඒ නායක හාමුදුරුවෝ ඉමං කටින දුස්සං බුද්ධ පමුකස්ස සකලස්ස බික්කු සංගස්ස දේම කියලා තුන්වරක් සජ්ජායනා කරනවා. ඉතින් ඊට පස්සේ මේක සිවුරක් බවට ඒ මහණ්ඩ දන්න අයව එකතු කරලා සිවුරක් බවට පත් කරනවා. අපි දන්නවා සිවුරක් මහද්දී අපිට හිතුමනාපෙට මහන්න බෑ. දැන් මේ අයගේ ඇඳුම් පැළඳුම් ගත්තොත් එක එක විවිධාකාරයට ඒවා මහන්න පුළුවන්. හැබැයි පින්වත්නි සිවුරක් මහන ක්‍රමයක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ තමයි තෙතක් කුඹුරක් හැඩයකට තමයි සිවුරක් සකස් කර විය යුත්තේ. ඉතින් ඔය ආකාරයට දන්න මේ හාමුදුරුලත් ඒ ඉන්න අයත් එකතු වෙලා ඒක සිවුරක් විදියට සකස් කරනවා. හැබැයි සකස් කරා පින්වත්නි ඒක තාම සුදු පාට තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉන්න හාමුදුරු කෙනෙක් පන්සලේ ඉන්න වැඩිහිටි හාමුදුරු කෙනෙක් ඒක ඒ පඬු පොවනවා. ඉතින් පඬු පෙවෙන් සමහර විට මේ අය දැකලා ඇති. ඉතින් පඬු පෙවුවට පස්සේ තමයි ඒක සිවුරක් බවට පත් වෙන්නේ. ඉතින් කටින දාණය කරන අවස්ථාවේදී ඒක නැවත වතාවක් දායකයන්ට දුන්නට පස්සේ ආයින්න හාමුදුරු කෙනෙක් ඉමං කටින චීවරම් බුද්ධ පමුකස්ස සකලස්ස බික්කු සංගස්ස දේම කියලා ඒක නැවත වතාවක් සංඝ සතු වශයෙන් පූජා කරනවා. ඉතින් පූජා කරන්න පින්වත්නි එක හාමුදුරු කෙනෙක්ට නෙමේ මහා සංඝරත්නයේ උදෙසා. ඊට පස්සේ අපේ අය ඉන්න අනෙකුත් හාමුදුරුලට වස් ආවාසික සිවුරු වශයෙන් ඒ අඳන ඒ වගේම සිවුරු ආදී දේවල් පූජා කරන්නට යෙදෙනවා. ඉතින් දානේ අවසන් වුණාට පස්සේ විනය නීති රීති වලට අනුව පින්වත්නි ඕක එක හාමුදුරු කෙනෙක්ට අනිවාර්යෙන් පැවරිය යුතු වෙනවා. අපි හිතමු පන්සලේ වස්වැසුව 4 දෙනෙක් කියලා. 4 දෙනාටම පවරන්න බෑනේ. ඒකට එක හාමුදුරු කෙනෙක්ට මේ සිවුර බාර දිය යුතු වෙනවා. ආයි නැවත වතාවක් විහාරස්ථානික සීමාවක් පනවා ගන්නවා සීමා මාලකයක් හැටියට. ඉතින් දායකයෝ පල්ලෙහා ඉන්න උපසම්පදා හාමුදුරුලා ටිකයි තව විනය කර්ම කරන හාමුදුරුලා දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙන්නා පන්සලේ වස්වසපු නායක හාමුදුරුවන් ඉන්න හාමුදුරුලා සියලු දෙනා විතරයි එතන පෝය සීමාවෙ ඉන්න පුළුවන්. අඩුම සාමණේර හාමුදුරු කෙනෙක්ටවත් එතන ඉන්න පුළුවන් කමක් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම කරාට පස්සේ ඒ විනය පෝය සීමාව තුළදී අර විනය කර්ම කරන හාමුදුරුවෝ අවශ්‍ය ගාථාදී දේවල් සජ්ජායනා කරනවා.
සජ්ජායනා කළා එතන ඉන්න හාමුදුරලා අපි හිතමු 4 නමක් වස්සසුව කියලා. ඒ 4 නම සාකච්ඡා කරගන්නවා කාටද මේ සිවුර දෙන්නේ කියලා. මොකද 4 දෙනාටම දෙන්න බෑනේ. ඒ නිසා ඒ අවස්ථාවේදී නීතියට අනුව පින්වත්නි පරණම සිවුර අඳින හාමුදුරුවන්ට තමයි බොහෝ දුරට මේ කටින චීවරය හම්බෙන්නේ. ඉතින් හාමුදුරුවෝ සාකච්ඡා කරලා කෙනෙක්ගේ නමක් කියනවා. ඊට පස්සේ විනය කර්ම කරන හාමුදුරුවෝ දෙන්න ඒ හාමුදුරුවන්ගේ නම කියලා විනය කර්ම සිද්ධ කරනවා. ඊට පස්සේ ඒ හාමුදුරුවෝ බුලත් කොලේකුයි යතුරුකුයි ගෙනල්ලා ඒකේ හිලක් හදනවා. ඒ සිවුර අදිෂ්ඨාන කරලා ඒ හාමුදුරුවෝ නිකන් නෙමේ පින්වත්නි. මොකද මේ අයගේ වැඳුම් පිදුල් ලැබපු දහස් දෙනාගේ ගෞරවයට සම්මානයට පාත්‍ර වෙච්ච සිවුරක්. ඉතින් ඒක ඒ යතුරු කට්ටකින් හිල් කරනවා අදිෂ්ඨාන කරලා මම මේක පවරා ගන්නවා කියලා. අපි ඒකට කියනවා පින්වත්නි සාසනික වචනය තමයි කබ්බින්දු තියනවා කියලා. ඉතින් කබ්බින්දු තිබීම සිද්ධ කරාට පස්සේ හාමුදුරුවෝ ඒ සිවුර බාර ගන්නවා. එදා ඉඳන් ඒ හාමුදුරුවන්ට තමයි කටින චීවරය කියන එකේ අයිතිකාරත්වය ලැබෙන්නේ. ඉතින් ඒ වගේ මේ හාමුදුරුවන්ට පින්වත්නි විශේෂ වරප්‍රසාද ගණනාවක් ලබන්න පුළුවන් මේ කටින චීවරය පිළිගන්න හාමුදුරුවන්ට. අපි දන්නා විහාරස්ථානයක යදී ඉන්න හාමුදුරු කෙනෙක්ට කියලා තමයි අපි බැහැර වෙන්න ඕනේ. හැබැයි ඒ හාමුදුරුවන්ට එහෙම නැහැ. Tamanට අවශ්‍ය ගමන් බිමන් ආදී දේවල් යන වගේ බොහෝ වාසිත් මේ සිවුර ලබා ගැනීම තුළින් ලබා ගන්න පුළුවන්කම හැකියාව තියෙනවා. ඒ වගේ වටිනා දෙයක් තමයි පින්වත්නි මේ කටින චීවර පූජා පින්කම කියන්නේ. ඉතින් මේ වීඩියෝෙන් බලාපොරොත්තු වෙන අපි මේක කරන්න කලින් මේකේ වටිනාකම පිළිබඳ අවබෝධයක් අරගෙනම කරොත් අපිට විශාල මහත්ඵල මානිසංස ලබා ගන්න පුළුවන්කම හැකියාව තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එක දවසක් අනෝතත්ත විලට භික්ෂූන් වහන්සේලා සමග වැඩම කරනවා. වැඩම කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඔබ වහන්සේලාට වැඩියෙන්ම මතක තියෙන පින්කමක් තියෙනවද කියලා. ඒ අවස්ථාවේ නාගිත හාමුදුරුවෝ නැගී ඉඳලා බුදුහාමුදුර ප්‍රකාශ කරන බුදුහාමුදුරනේ විපස්සී බුදුහාමුදුරන් කාලේ බන්දුමතී නම් නුවර මම එක්තලා කුල පුත්‍රයෙක්ව ඉපදුනා. උන්වහන්සේගෙන් බණ අහලා වස් ආරාධනා කරලා ඒ 3 මාසෙම මම සිව්පසයෙන් උපස්ථාන කරලා අවසානයේ කටින පූජා පින්කමක් සිද්ධ කරා. ඒ ආනිසංස කොහොමද කියනවනම් බුදුහාමුදුරනේ කටින දානං දත්වාන සංඝේ ගුණ වරුත්තමේ ඊතෝ තින්සේ මහා කප්පේ නාබිජානාමි දුග්ගති. මම කටින දානයක් සිද්ධ කර එක වතාවක්. එහි විපාක වශයෙන් කල්ප 30ක් යනකම් දුගතියේ නම් ඉපදුනේ නැහැ. ඒ වගේ තමයි කටින සිවුරේ ඉඳුකටු සිදුරප්පාසා 34 වාරයක් බැගින් සක්විති රජ සැප ලබා ගන්න වාසනාව හම්බුණා. ඒ වගේම 18 කල්පයක් දෙව්ලොව වාසය කළා. 34 වාරයක් සක්දෙව් රජ සැප වින්දා. ඒ වගේම දිව්‍ය ලෝකයේ ඉපදුනත් මම මහේශාක්‍ය තත්ත්වයටපත් වුණා. ඒ වගේම මනුස්ස ලෝකයේ ඉපදුනම් මම ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන පංචවිධ සැප සම්පත් ලැබුවා. මිනිසුන් අතරත් බුදුහාමුදුරනේ මම ඉපදුනේ ශාස්ත්‍රීය වංශයේ හෝ බ්‍රාහ්මණ කුලවල උසස් වංශවල විතරයි. කවදාවත් පහත් ආත්මවල ඉපදුනේ නැහැ කියලා පින්වත්නි නාගිත හාමුදුරුවෝ නාගිත අපදානය තුලදී පැහැදිලි කරනවා. ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් මේන් අපිට ලෞකික සැප සම්පත් ලබා ගන්නත් ඒ වගේම නිවනට ලං වෙන මාර්ගය විවර කරගන්නත් අපිට පුළුවන්කම වටිනාකම තියෙන අපිට මෙතෙකයි මෙච්චරයි කියලා කිරලා මැනලා සීමාවක් දක්වන්න බැරි අසීමාන්තික පුණ්‍ය සම්භාර ධර්මයක් අත්පත් කරගන්න පුළුවන්කම හැකියාව තියෙනවා.
ඉතින් මේ අය ඕනතරම් පින්කම් කරනවා. හැබැයි මේ කටින චීවර පූජා පින්කමේ විශේෂත්වය තමයි අපිට ආවට ගියාට හැම කාලෙම කරන්න බෑ. දැන් මේ අයට දෙසැම්බර් කාලේ හිතුණට මේක කරන්න බෑ. ජනවාරි පෙබරවාරි කාලේ හිතුණට මේක කරන්න බෑ. ඒ වගේම ලක්ෂ ගාණක් කෝටි ගාණක් සල්ලි තිබ්බා කියලා මේක කරන්න බෑ. හැබැයි වෙන චීවර පින්වත්නි අපිට ඕනෑම කාලයකදී පූජා කරන්න පුළුවන්. ඒ සිවුරු උනා පින්වත්නි එක එක ගණන් වලට අපිට ගන්න පුළුවන්. හැබැයි පින්වත්නි ලක්ෂ ගණන් ගන්න සිවුරට වඩා වටිනාම සිවුර බවට පත් වෙන්නේ කටින චීවර සිවුර. කටින සිවුරයි. ඒ තරම් වටිනාකමක් තියෙන සිවුරක් තමයි කටින සිවුර කියන්නේ. ඉතින් කටිනය කියන එකේ තේරුම හැටියට ගැඹුරුයි, මහත්ඵලයි, මානිසංසයි කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපේ සම්බුද්ධ ශාසනයේ තියෙන අටමහා කුසලානිසංස කියලා පින්කම් 8ක්. ඒකේ ප්‍රධානම පින්කම තමයි පින්වත්නි මේ අය සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන සිද්ධ කරමින් පවතින කටින චීවර පූජා පින්කම කියන්නේ. ඉතින් මේ කටින චීවර පූජා පින්කම කියන එක හඳුන්වන්නේ පින්කම් ලොවේ රජ්ජුරුව හැටියට. Tamanට ජීවිතේ වර්ෂයකට එක වතාවක් පමණක් සිද්ධ කරන්න පුළුවන් පින්කම තමයි පින්වත්නි මේ කටින චීවර පූජා පින්කම කියන්නේ. ඉතින් මේකේ දායකත්වයේ දරන අයටත් කවුරු හරි මොනා හරි දෙයකින් මේකට සහසම්බන්ධ වෙනවා නම් උදව්වක් උපකාරයක් කරනවා නම් හැම දිනාටම අඩු වැඩියෙන් නැතුව තමන්ට මහත්ඵල මානිසංස ලබා ගන්න පුළුවන් පින්කමක් තමයි පින්වත්නි මේ කටින චීවර පූජා පින්කම කියන්නේ. මේකේ විශේෂත්වය තමයි පින්වත්නි අපි දන්නවා පංච ආනන්තරීය පාප කර්ම 5ක් තියෙනවා. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුහාමුදුර ලේසල වීම, සංඝ බේදය කියලා. අපි මේ පහ ඇරෙන්න අපි කරන ඕනෑම පුංචි පුංචි අකුසල කර්මයන්ගේ පාප කර්මයන්ගේ විපාකය යටපත් කරලා අපිට යහපත් ප්‍රතිඵල උදා කරලා දෙන්න පුළුවන්කම හැකියාව වටිනාකම ශක්ති සම්පන්න පින්කම තමයි පින්වත්නි මේ කටින චීවර පූජා පින්කම කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහා පොළව කියන එක අපිට හොල්ලන්න බෑ, විනාශ කරන්න බෑ. මහා මේරු පර්වතය කියන එක හොල්ලන්න විනාශ කරන්න බෑ. අන්න ඒ වගේ තමයි කටින චීවර පූජා පින්කමේ ආනිසංස හොල්ලන්න විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. මේ ආත්මේ පටන් අපි කවදා හෝ බුදු කෙනෙක් හමුවේ නිවන් දකිනා ජාතිය දක්වා අප පිටුපස ඇවිල්ලා සෙවණැල්ලක් වගේ කල්යාණ මිත්‍රයෙක් වගේ අපිට සැප විපාක ලබා දෙන්නට පුළුවන්කම වටිනාකම හැකියාව තියෙන පින්කමක් තමයි කටින චීවර පූජා පින්කම කියන්නේ. ඉතින් මේ අයට අවබෝධයක් ලැබෙන්න ඇති මොකක්ද වස්වැසීම, කොහොමද ඒක ආරම්භ වුනේ, මොකක්ද කටිනය, මොකක්ද කටින චීවරේ, කොහොමද බුදුහාමුදුරන් කාලේ ආරම්භ වුනේ. ඒ වගේම අපේ ලංකාවට මේ කටින පූජා පින්කම ආවේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීමත් සමග. ඉතින් දේවානම්පියතිස්ස රජුරෝ ඒ කාලේ හිටි උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඇසුරු කරගෙන ඒ කටින චීවර පූජා පින්කම සිද්ධ කරා. ඒ වගේම අනුරාධපුර යුගයේ සිට සියලු යුගවල ඉන්න රජවරු පින්වත්නි මේ කටින චීවර පූජා පින්කම උත්කර්ෂවත් අන්දමින් සිද්ධ කරා. අදටත් අපේ ලංකාවේ විතරක්ම උත්කර්ෂවත්ම අන්දමින් මේ කටින චීවර පූජා පින්කම සිද්ධ කරනු ලබනවා. ඉතින් ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ අයට හොඳ අවබෝධයක් මේ පිළිබඳව ලැබෙන්න ඇති කියලා. ඉතින් අපි ආනිසංස දැනගෙන ඒවා වලට නිරත වීම තුළින් අපිට මහත්ඵල මානිසංස ලබා ගන්නට කුසල ශක්තිය, පුණ්‍ය ශක්තිය ළඟා කර ගන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඉතින් නාගිත හාමුදුරුවෝ එක කටින චීවර පූජා පින්කමක් කරලා එහෙම විපාක ලැබුවා නම් පින්වත්නි අපි වර්ෂයකට වතාවක් අපි නොවුනත් අපි කාත් එක්ක හරි සම්බන්ධ වෙලා මේ පින්කම සිද්ධ කරනවා නම් අපිට ලැබෙන ආනිසංස මොන වගේද කියලා
මේ දේශනාව තුළින් මේ අයටම වටහා ගන්නට අවබෝධ කරගන්නට පුළුවන්කම හැකියාව ශක්තිය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ අනුශාසනාව දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කටින චීවර පූජා පින්කම ආනිසංසයන් දැනගෙන කිරීමේ ආනිසංසයන් තුලින් තමන්ගේ ඉදිරි ජීවිතයට කරදර හිරිහැර බාධක විපත් කම්කටොළු ආදී දේවල් තිබෙනවා නම් ඒ වගේම වැළඳී තිබෙන ග්‍රහාපල ආදී ලෙඩ දුක් ආදී චිත්ත පීඩා ආදී තියෙනවා නම් කායික සනසීම මානසික සනසීම ලැබේවා. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සර්වපකාරයෙන් සාර්ථක වෙත්වා. තමන් බලාපොරොත්තු වෙන සියලුම කාරණා ඉෂ්ට සමෘද්ධත්වයටම පත් වේවා. කෙලවර නිවනින් සනසුම ලබා ගැනීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. වාසනාම වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. හැම දිනාටම යහපතක් වේවා. තෙරුවන් සරණයි.